මා එනවනේ. අපි ගිය සතියේ කතා කරා ChatGPT එක්ස්පර්ට් ගැන. දැන් අපි මේ වීකේ කතා කරන්නේ ඔයගොල්ලෝ කොහොමද Gemini එක්ස්පර්ට් කෙනෙක් වෙන්නේ කියලා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා Gemini පුළුවන් තරම් A to Z කවර් කරන්න අද මම ෆුල් try එක දෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට idea එකක් ඇති කියලා මොකද්ද Gemini කියන්නේ කියලා. Gemini කියන්නේ ChatGPT Grok ඒ වගේම tool එකක්. දැන් මේකෙන් ඒ කියන්නේ ChatGPT වලට වඩා ලොකු දෙයක් මේකෙන් කරන්න පුළුවන්. ඒකයි ගොඩක් කට්ටිය Gemini වලට ඇත්තටම හුරු වෙලා තියෙන්නේ. දැන් මේ යන විදිහට පොඩ්ඩක් Gemini එක හිමීට හිමීට ඉස්සරහෙන් යනවා. දැන් ගිය සතියේ ලෙසන් ChatGPT ලෙසන් එක කරේ රිසිත්. අද මම තමා Gemini ලෙසන් එක කරන්නේ. මගේ නම දිනිල්. දැන් අපි සෙෂන් එක ස්ටාර්ට් කරමු. මං ඔයගොල්ලන්ට මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් නැත්නම් ආයෙ මං කියලා දෙන්න ඕන නම් ඔයගොල්ලෝ chat එකේ දාන්න මං ආයෙ කියලා දෙන්නම්. දැන් මුලින්ම ඔයගොල්ලෝ Gemini එකට මේ වගේ යන්න යන්න පුළුවන්. මම දන්න ඔයගොල්ලන්ට යන පාර්ට් එක නම් පුළුවන් ඇති කොහොමද. ඊට පස්සේ දැන් මම අද කියන්න ඕනේ මගේ තියෙන්නේ Pro account එක. දැන් මම ඔයගොල්ලන්ට අද කියලා දෙන Pro account එකකින් හින්දා මේකේ තියෙන මම පෙන්වන සමහර features ඕගොල්ලන්ට පේන්නත් නැති වෙන්න පුළුවන්. දැන් ඒ වුණාට මේ ඔයගොල්ලෝ ලොකු ඩවුට් එකක් කරගන්න එපා. කොහොමත් එකම වගේ තමා යන්නේ Pro එකේ තියෙන විශේෂත්වය තමා ඒකේ පොඩ්ඩක් features වැඩි. දැන් මං කියලා දෙන basic වලට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් දැන් ඔයාලට මං කියලා දෙද්දි ඔයගොල්ලෝ බලන්න පුළුවන් සමහර පොඩි පොඩි features තමයි ඒකේ නැත්තේ. ඒක ලොකු අවුලක් නෑ. ඔයගොල්ලෝ free එක use කරත් දැන් ගන්න output එකම ගන්න පුළුවන්. දැන් මේක අපි දැන් මම ඉන්නේ Pro එකේනේ. දැන් අපි මේකේ prices ගැන කතා කරොත් එහෙම මේ තියෙන prices list එක. දැන් මේ වගේ difference එකක් තියෙනවා prices list එකේ. දැන් දැන් ඔයගොල්ලන්ට කොහොමද free of charge යන්නේ මේක. දැන් දැන් ඔයගොල්ලෝ Google AI Plus එක ගත්තොත් ඊට වඩා features හම්බ වෙනවා. AI Pro එක ගත්තොත් ඊටත් වඩා features හම්බ වෙනවා. ඒ වගේ level up වෙන්න ඔයගොල්ලන්ට features වැඩි වෙනවා. දැන් ඔයගොල්ලන්ට දැන් ප්ලස් එක ගත්තොත් ඊට පස්සේ ඔයගොල්ලන්ට monthly credits හම්බ වෙනවා. flow වගේ ඒවායින් ඔයගොල්ලෝ videos images generate කරගන්න පුළුවන්. අපි ඒක ගැන සෙෂන් එකක් කරා full cover කරා flow එක. ඒ වගේ දේවල් තියෙනවා. notebook LM ඊට පස්සේ storage වැඩි වෙන ඒවා. ඒ වගේ එක එක ඒවා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තව මොඩල් මෙතන මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැන් මේකේ pro එකකට ගියොත් එහෙනම් ඊට වඩා free එකට වඩා ඔයගොල්ලන්ට මෙතන මේ ෆීචර් මොඩල්ස් යූස් කරන්න පුළුවන්. ඒව ගැන මම කියලා දෙන්නම්. ඒ වගේ බෙනිෆිට්ස් තියෙනවා. දැන් මම මුලින්ම කතා කරන්න මේ සයිඩ් පැනල් එකේ ඉඳන්. දැන් අපි මුලින්ම settings වලට ගිහිල්ලා බලමු මොනවද features තියෙන්නේ කියලා. දැන් දැන් මට මෙතන මම මෙතන එකින් එක කියලා දෙන්නම් ඔයාලට. දැන් මෙතන තියෙනවා personal intelligence කියලා. දැන් ඕගොල්ලන්ට මෙතන personal intelligence කියලා නෙමෙයි පෙන්නන්නේ. ඕගොල්ලන්ට මෙහෙම feature එකක් නැති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට පෙන්නනවා ඇත්තේ connected apps කියලා හරි ඒ වගේ මොකක් හරි කියලා එකක් තමයි. කොහොමත් මේක ඇතුළට ගියාම connected apps වලට යන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා ඔයාලට connected apps කියලා මේ section එකක්. ඊට පස්සේ introductions for Gemini කියලා section එකක්. දැන් මම මුලින් කියලා දෙන්නම් මේ මොකද්ද මේ connected apps කියලා කියන්නේ කියලා. දැන් අපි ඒක ඇතුළට ගියොත් දැන් මේ වගේ තමයි connected apps section එක පෙන්නන්නේ. මේකේ සමහර ඒවා ඔයාලට නැති වෙන්න පුළුවන් free එකක් තියෙන හින්දා. දැන් මම හිතන විදිහට Google Calendar එක එහෙම නෑ free එකේ.
ඔයගොල්ලෝ සමහර ගොඩක් කට්ටියගේ මෙතන ටික් එක ඕෆ් කළා තමයි ඇත්තේ. ඔයගොල්ලෝ මෙතන ටික් එක ඔන් කරගත්තාම මේකේ තියෙන වාසි ටිකක් තියෙනවා. දැන් මම වාසි ටික දැන් මම ඔන් කරලා තියෙන්නේ. දැන් මගේ Google Calendar සපෝට් කරනවා, Gmail සපෝට් කරනවා. එතකොට මට කියන්න පුළුවන් දැන් මෙතන chat එකටම කියන්න පුළුවන් මගේ ඊළඟ Monday schedule එක මට බලලා කියන්න පුළුවන්ද කියලා schedule එකේ මොනවද meetings තියෙනවද ඊට පස්සේ lectures තියෙනවද මොන හරි දාගත්තේ තියෙනවද කියලා. මම ඔයාලට ඒකත් පෙන්නන්නම් මම එක්සැම්පල් එකක් විදිහට අරගෙන. දැන් මම මෙතන on කරලා තියෙන්නේ. මම new chat එකකට ගිහිල්ලා මම මෙතනින් දැම්මා මගේ Monday schedule එක කොහොමද මට මොන හරි lectures තියෙනවද කියලා. දැන් එයා කියනවා මට lectures දෙකක් තියෙනවා මේ time වල. දැන් මම ඒ තියෙන්නේ මම කැලෙන්ඩර් එකට ඇඩ් කරපුවා. දැන් මම අතනින් මගේ ඇක්සස් එක දීලා තියෙන හින්දා මට ඒ ටික දැන් මෙතනින් ගන්න පුළුවන්. මට ඕන නම් දැන් මෙතනට තව එකක් ඇඩ් කරන්නත් පුළුවන් Monday schedule එකට. එතකොට automatically මගේ Google කැලෙන්ඩර් එකත් එක්ක ඒක sync වෙනවා. ඒ වගේ තමයි මම හිතන්නේ මේක Pro එකේ විතරයි තියෙන්නේ. Google Service, YouTube ඊට පස්සේ Google Photos ඒවා ඒ ටිකම නෑ මම හිතන්නේ free එකේ. දැන් ඒකේ Pro එකේ තියෙන වාසි මේකයි. දැන් apps connect කරන්න පුළුවන් අපිට apps. ඊට පස්සේ apps apps වල තියෙන details ගන්න පුළුවන්. Google Calendar එක තියෙනවා මං හිතන්නේ. ඔයගොල්ලෝ search කරලා බලන්න මම දන්නේ නැහැ කොහොමද free එක කියලා. ඔකට මේ වගේ ඊට පස්සේ දැන් මේක කරන්න පුළුවන් අතන ටික් එක on කරලා තිබ්බොත් විතරයි. ඔයගොල්ලෝ ගොඩක් කට්ටියගේ ඒක off වෙලා තියෙන්නේ. මොකද ඒක permission ඉල්ලන හින්දා මෙතන ටික් එක on කරගත්තාම ඔයගොල්ලන්ට calendars මේ ඒවා access කරන්න පුළුවන් Gemini හරහා. දැන් ඔයාලට මෙතනටම කියන්න පුළුවන් මගේ schedule එකට දැන් 6 ඉඳන් 7 වෙනකන් මොකක් හරි එකක් ඇඩ් කරන්න කියලා. එතකොට එයා එතනින් ඇඩ් කරලා ඒක auto sync වෙනවා. ඒ වගේ features තියෙනවා දැන් අරක on කරපු නිසා. මේ වගේ තව ඒවා තියෙනවා Google Photos, YouTube, search services, Google, YouTube Music ඒ වගේ දේවල් තියෙනවා. මේ සමහර ඒවා ඔයගොල්ලන්ට පෙන්වන්න නැති වෙන පුළුවන් free එකකින් ද. ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඊට පස්සේ තියෙනවා මෙතන import memory to Gemini කියලා. දැන් මේ ක්ලික් කරොත් එහෙම ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි යන්නේ. දැන් ඔයා දැන් ඔයා හිතන්නකෝ ඔයා Gemini use කරලම නැහැ. ඔයා use කරේ ඔයා මෙච්චර කල් use කරේ ChatGPT කියලා හිතන්නකෝ. එතකොට ChatGPT එක ඔයා ගැන දන්න ඒවා ඔයාට එකින් එක ඇවිල්ලා මෙතන Gemini එකේ type කරන්න බෑනේ. ඒ කියන්නේ ඔයාගේ details ඊට පස්සේ ඔයාගේ details ඊට පස්සේ ඒවා හිතන්නකෝ ඔයා කරපුවා ඔයාගේ පරණ ප්‍රොජෙක්ට්ස් ඒ වගේම ඔයාට එකින් එක මෙතන මේ කියන්න බෑනේ ජෙමින්ට. ඒකින්ද ජෙමිනි එකෙන් දීලා තියෙනවා ප්‍රොම්ප්ට් එකක්. දැන් ඔයාට තියෙන්නේ මේ ප්‍රොම්ප්ට් එක මෙතනින් කොපි කරලා කෙලින්ම ChatGPT එකට දාන්න විතරයි. එතකොට ChatGPT එකට දැම්මන් පස්සේ එයා දෙන ආන්සර් එක ඔයාට තියෙන්නේ මෙතන පේස්ට් කරන්න විතරයි. එතකොට වෙන්නේ ඔයාගේ ChatGPT එකේ තිබ්බ projects එයා දාන්න details ඔක්කොම ටික මෙතනට prompt එකක් විදිහට add වෙලා automatically Gemini එකට add වෙනවා. හරි. ටික් එක දාන්නේ මෙතන. දැන් settings and helps වලට ගිහිල්ලා දැන් මෙතන pro එකේ හින්දා personal intelligence කියලා පෙන්නන්නේ. free එකේ පෙන්නන්නේ connected apps කියලා වෙනම දැන් මෙතන පල්ලෙහාන් මෙතන මම පෙන්නන තැන ඇති connected apps කියලා. ඒක තමයි ක්ලික් කරන්න ඕනේ. connected apps ගිහිල්ලා මෙතනින් ටික් එක දුන්නා නම් හරි. හරි නේද ඩවුට් එක?
ඔයගොල්ලෝ මෙහෙම ඇතුළට යන්න නෑ මේ පර්සනල් ඉන්ටෙලිජන්ස් වලින්. හරි. මම කිව්වා වගේ ඔයගොල්ලන්ට මෙතනින් ඔයගොල්ලොන්ගේ chat GPT history එක, ඒ කියන්නේ chat GPT එක ඔයාගෙන දන්න දේවල් මෙතන paste කරගන්න පුළුවන්. ඊට පස්සේ මට තව එකක් මිස් වුණා. මෙතන ඔයගොල්ලෝ personal intelligence ඇතුළට ගිහිල්ලා මෙතන තියෙනවා instructions for Gemini කියලා. දැන් මේ ක්ලික් කරාම දැන් මෙතන තියෙන්නේ ඕගොල්ලන්ට Geminiට කියන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ අ, ඔයාට answers ඕන short විදියට. දැන් ඔයාට මෙතන මේක ඇඩ් කරලා ඔයාට කියන්න පුළුවන් මට මේ long answers එපා මට short answers දෙන්න කියලා. එතකොට මෙතන කරලා submit කරන්න විතරයි තියෙන්නේ. දැන් ඔයා use කරන ෆෝන් එක ඔයාට දැනගන්න ඕන වෙන්න පුළුවන් Geminiට. so use කරන lap එක මොකද දැන් ඕගොල්ලෝ use කරන lap එක වගේ මේකට මේ විදිහට ඇඩ් කරාම තියෙන වාසිය තමයි දැන් මොකක් හරි දැන් ඔයා හිතන්න ඔයා Linux වගේ operating system එකක් ඔයාගේ lap එකට දාගන්නවා කියලා. එතකොට මොකක් හරි error එකක් එනවා. දැන් ඔයාට error එක trouble shoot කරගන්න විදිහක් නැහැ. එතකොට ඒ වගේ වෙලාවට දැන් ඔයා මෙතනට දැන් ඔයාගේ lap එක model number එක ඒව ටික දීලා තිබ්බොත් එයා trouble shoot කරද්දී එයා දෙන්න step එයාගේ lap එකේ විදිහට තමයි දෙන්නේ. දැන් ඔයාගේ lap එකේ නම model එක දන්නවනේ. ඒ හින්දා අර වෙන වෙන lap වල දෙන්නේ නැතුව එයාගේ lap එකට විතරක් focus කරලා ඔයාගේ lap එකට හරියන answer එක තමයි මෙතන දෙන්නේ. එතකොට දැන් ඔය මම ඉස්සෙල්ලා කිව්වා වගේ Linux වගේ operating system එකක් දාගනිද්දි ගොඩක් errors එනවා. දැන් ඒ වගේ වෙලාවකට Gemini එකට ඔයාගේ lap එකේ නමයි model එකයි ඒ වගේ details මෙතන දාලා තිබ්බහම ඔයා screenshot එකක් දැම්මොත් ඒක error එකේ ඔයාට කියනවා එහෙනම් මේ code එක දීලා බලන්න කියලා ඒ වගේ දේවල් දෙනවා. මොකද ඔයා මෙතන full details ඔයාගේ lap එක ගැන දීලා තියෙන හින්දා. එතකොට ඔයා මෙතන දීලා තිබ්බේ නැත්නම් ඔයාට Mac වල trouble shoot කරන විදිහ එන්න පුළුවන්. ඔයාගේ Asus lap එකක් තියෙනවා නම් HP lap එකකට trouble shoot කරන විදිහ එන්න පුළුවන්. එතකොට වෙනස්නේ. ඒකද තමයි මේකේ තියෙන එක වාසියක්. ඊට පස්සේ මෙතන තියෙනවා scheduled action කියලා. මේ ටික අපි මේක ගැන මම පස්සේ කතා කරන්නම්. ඊට පස්සේ notebook LM ගැන තියෙනවා. ඒව ගැන ඉස්සරහට යද්දි මම කතා කරන්නම්. හරි. දැන් මේ වගේ ඉන්ටර්ෆේස් එකට තමයි මුලින් එන්නේ. දැන් මෙතන තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් temporary chat කියලා. දැන් මේකෙන් වෙන්නේ අපිට මොකක් හරි දැන් අපිට මෙතන chat කරන එක එතකොට මෙතනට save වෙන්නේ නැහැ. අපිට මේක temporary විදිහට මොකක් හරි quick මොකක් හරි අහගන්න තියෙනවා නම් ඒක save වෙන්න ඕනේ නැත්තම් ඒ වගේ වෙලාවට අපිට මේක temporary chat එක use කරන්න පුළුවන්. දැන් temporary chat එකේ අපි chat කරන ඒවා මේ chat එකේ විතරක් 72 hours තියෙනවා කියලා පෙන්නනවා. ඒ වුණාට ඒක මෙතන මේ පැත්තේ මේ side එකේ save වෙන්නේ නැහැ. ඒක තමයි temporary chat එකේ තියෙන වාසිය. ඔයගොල්ලන්ට temporary මොකක් හරි quick question එකක් තියෙනවා නම් ඒක save වෙන්න ඕනේ නැත්තම් ඔයාලට temporary chat එක use කරන්න පුළුවන්. හරි. දැනට කරපු ඒවා මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි. ඊට පස්සේ දැන් ඔයා හිතන්න දැන් ඔයාලට මොකක් හරි chat එකක් උඩට ඕනේ. pin කරගන්න ඕනේ. දැන් free AI tools කියන එක මට pin කරගන්න ඕනේ. දැන් එතකොට තියෙන්නේ මේ dot තුන ක්ලික් කරලා මෙතන pin කියලා එකක් තියෙනවා. මෙතන ක්ලික් කරලා මෙතනින් මෙහෙම pin කරගන්න පුළුවන්. එතකොට ඒ chat එකේ යටට යන්නේ නැහැ. ඒක pin කරලා තියාගන්න පුළුවන් උඩින්ම. ඒ වගේ features මේකේ තියෙනවා. ඊට පස්සේ අපි side එක ගැන කතා කරමු. දැන් මෙතන තියෙනවා new chat කියන එක. මේක new chat එකක් ගන්න ඕපන් කරගන්න පුළුවන්. මේක පැත්තට යවුවාමත් මෙතන icon එක විදිහට පේනනවා new chat එක. ඊට පස්සේ මෙතන තියෙනවා my stuff කියලා. දැන් මේ my stuff කියන එකෙන් වෙන්නේ දැන් අපි මෙච්චර කල් generate කරපු images videos මොන හරි documents තියෙනවා නම් ඒ ටික මේ විදිහට පෙන්නනවා එකට පෙන්නනවා. ඒක තමයි
my stuff කියන එකේ මේ වාසිය. මෙතන එතකොට අපිට එකින් එක chat එකට ගිහිල්ලා හොයන්න ඕනේ නැහැ. අපේ images, videos ඔක්කොම ටික මෙතන my stuff එකේ තියෙනවා. ඊළඟට කතා කරා මොඩල්ස් ගැන මේකේ තියෙනවා. මේකේ තියෙනවා fast thinking pro කියලා මොඩල්ස් තුනක්. ඕගොල්ලන්ට ඕගොල්ලෝ free එක use කරද්දි thinking එකයි pro එකයි limited usage එකතුව තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මං හිතන්නේ pro එක මං හිතන්නේ 3 වතාවක්ද කොහෙද පාවිච්චි කරන්න පුළුවන් දවසකට එහෙම මොකක් හරි තියෙනවා. දැන් fast එක දැන් අපි දැන් කතා කරමු model use case ගැන. ඒ කියන්නේ මොන වගේ දේවල් වලටද මේ models හොඳටම හොඳ. දැන් අපි හායි කියන්න වගේ ප්‍රෝ එක යූස් කරොත් ප්‍රෝ මොඩල් එක යූස් කරොත් වැඩක් නැහැනේ. අපරාධේ මේ එතකොට ඒක යූස් කරන්න පුළුවන් chance එකක් නැති වෙනවා. නිකන් පොඩි දෙයකට අපේ ප්‍රෝ එකේ තියෙන ක්‍රෙඩිට් එකත් ලොස් වෙනවා. ඒ හින්දා අපි කරන්නේ දැන් මොන හරි සිම්පල් දැන් මොන හරි ඔයාලා ක්වික් විදියට අහගන්න ඕන ෆාස්ට් කියන මොඩල් එක යූස් කරනවා. මේකේ ආන්සර්ස් දෙන විදිය ආන්සර්ස් දෙනකොට අනික ක්වික්ලි එයා ආන්සර් එක දෙනවා. දැන් ප්‍රෝ තින්කින් වගේ ඒ වගේදී ගොඩක් වෙලා එයා හිතලා හිතලා තමයි ආන්සර් එක දෙන්නේ. දැන් ප්‍රෝ කියන්නේ ඇඩ්වාන්ස්ම ලෙවල් එක. ඒ කියන්නේ ඒකෙන් කම්ප්ලෙක්ස් මැත්ස් සෝල්ව් කරන්න ඊට පස්සේ හයි එන්ඩ් කෝඩින් වැඩවලට ඒ වගේ දේවල් වලට තමයි ප්‍රෝ එක යූස් කරන්නේ. ගොඩක්ම යූස් කරන්නේ කෝඩින් සයිඩ් එකට. ඊට පස්සේ තින්කින් කියන්නේ මේ දෙක මැද්දේ තියෙන එක වගේ. ඒ කියන්නේ නිකන් ෂේප් එකේ යූස් කරන්නේ. ඒ කියන්නේ ෂේප් කියන්නේ ෆාස්ට් එකට වඩා ඇඩ්වාන්ස්. ඒ වුණාට ඔයගොල්ලන්ට මොන හරි රිසර්ච් එකක් කරගන්න මොන හරි දැනගන්න මොකක් හරි ආටිකල් එක මොකක් හරි එකක් හදාගන්න ඒ වගේ දේවල් වලට ඔයගොල්ලෝ තින්කින් එක යූස් කරන්න පුළුවන්. හරි. දැන් මම ඒක ගැන කතා කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මම වැඩියෙන්ම රෙකමන්ඩ් කරන්නේ හැමතිස්සෙම තින්කින් එක පාවිච්චි කරන්න. තින්කින් එකේ මොකක් හරි ඔයගොල්ලෝ ලිමිට් එක ඉවරුනන් පස්සේ ඔයගොල්ලෝ ෆ්‍රී එකට මූව් වෙන්න. මොන හරි පොඩි දේවල් වලට යූස් කරන්න එපා මේ තින්කින් එක. පොඩි දේවල් වලට ඔයගොල්ලන්ට ෆාස්ට් එක යූස් කරන්න පුළුවන්. අනික ඔයගොල්ලන්ට ටයිම් එකත් සේව් වෙනවා ෆාස්ට් එක යූස් කරද්දී. ඉතින් මෙතන මේ සයිඩ් එකේ තියෙනවා ටූල්ස් කියලා. දැන් ඕගොල්ලන්ට මේ ටූල්ස් ටික මේ විදිහට පෙන්වන්න බැරි වුණා. පෙන්වන්න නැති වෙයි. මොකද මේ ඔයගොල්ලෝ ෆ්‍රී එක තියෙන හින්දා සමහර ඒවා ලිමිට් වෙලා තියෙන්නේ. අනික ඕගොල්ලෝ දැන් මෙතන ඕගොල්ලෝ මොකක් හරි ක්‍රියේට් කරද්දී ෆාස්ට් එක දුන්නා කියමුකෝ. ෆාස්ට් එක දීලා ඔයගොල්ලෝ මොකක් හරි ආටිකල් එකක් වගේ නිකන් ජෙනරේට් කරගන්න හැදුවොත් ෆාස්ට් එකේ දෙන ආන්සර් එකේ ක්වොලිටි එක මදි. ඒ කියන්නේ ෆාස්ට් එකෙන් දෙන ආන්සර් එක අනික වරදින්න ඉඩකඩ වැඩි. ඒකයි මම තින්කින් එකම හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නේ. තින්කින් එකෙන්ම යන්න. ඒ වගේ නිකන් මොකක් හරි වඩ දැනගන්න තියෙනවා නම් තින්කින් එකෙන්ම යන්න. හරි. දැන් මේ ටූල්ස් ගැන අපි ආයෙ කතා කරමු. මෙතන ඔයගොල්ලන්ට මේ පිළිවෙලටම පෙන්වන්න නැති වෙන්න පුළුවන්. සමහරලාට මේක ලිමිට් තියෙන්න පුළුවන්. මං හිතන්නේ ඩීප් රිසර්ච් එහෙම දවසකට 3යි. ඩීප් රිසර්ච් එහෙම මේ සමහර ෆීචර්ස් ඔයගොල්ලන්ට නැති වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. ඔයගොල්ලෝ මේ ෆීචර්ස් ටික දැනගත්තාම ඇති. දැන් මුලින්ම තියෙනවා create image කියලා. දැන් create image වලදී Gemini එක use කරන්නේ Nano Banana එක. දැන් අපි අ, ඒක ගැන කතා කරොත් දැන් මම කියනවා මොකක් හරි පොඩි prompt එකක් දෙනවා මම create a image of dog skydiving කියලා දෙනවා. දැන් මම මෙතන create an image කියලා දුන්නොත් මම මෙතනින් tools වලින් ගිහිල්ලා ආයෙ create image තෝරන්න ඕනෙම නැහැ. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක automatically තේරුම් ගන්නවා හරි මට image එකක් තමයි create කරගන්න තියෙන්නේ. එහෙනම් මම මේ tool එක active කරගන්න ඕනේ කියලා. ඒ හින්දා ඔයා දැන් create an image කියලා type කරොත් එහෙම මෙතනින් දෙන්න ඕනේ නැහැ. ඒක දුන්නා කියලා ප්‍රශ්නකුත් වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේ ඩෝග් ස්කයි ඩයිවිං කියලා විතරක් දුන්නොත් එහෙම අනිවාර්යෙන් ඔයා tools වලින් create image කියන එක enable කරන්න වෙනවා. දැන් මම මේක enable කරලා send submit කරන්න.
ඔබට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න chat එකේ. හරි. මේ වගේ image එක හම්බ වෙනවා. දැන් මේ වගේ image එක මේ images videos generate කරගන්න ඕගොල්ලන්ට Google එකෙන් දීලා තියෙන flow එක use කරන්නත් පුළුවන්. ඔව්. මේක videos generation වලට thinking එක use කරන්න පුළුවන්. ගොඩක් videos generate කරන්න සාමාන්‍යයෙන් use කරන්න ඔයගොල්ලෝ flow එක Google ලගේ flow එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට Gemini එකෙන් ගන්නවට වඩා best result එකක් ඊට පස්සේ ඒකේ features තියෙනවා. ඒ කියන්නේ extend ඒවත් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට use කරන්න පුළුවන්. ඔයාලට use කරන්න පුළුවන් flow එකේ එක features තියෙන videos edit කරන්න. දැන් මෙතන lesson එකේ video image generation ගැන ලොකුවට කතා වෙන්නේ නැහැ. මොකද තනිකර අපි session එකක් cover කරලා ඉවරයි flow එක ගැන සම්පූර්ණ A to Z session එකක්. ඔයාලට ඒකේ link එක ගන්න පුළුවන් admin කෙනෙක්ට හරි message කරලා නැත්නම් අපි YouTube channel එකෙන් බලලා ගන්නත් පුළුවන්. ගොඩක් use කරන්න පුළුවන් තරම් flow එක මේ images videos දෙකම generate කරගන්න. මොකද ඒකෙන් ඔයාලට ලොකු result එකක් ගන්න පුළුවන් Gemini එකෙන් videos generate කරගන්නවට වඩා. හරි. දැන් ඔයගොල්ලෝ හිතන්න දැන් ඔයාට දැන් අපි image එක generate කරගත්තනේ. දැන් මෙතන අනිත් එක තමයි video create video එක. දැන් මෙතනත් ඒ prompt එකම දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ image එකක් එනවා. දැන් ඔයා මේ ජෙනරේට් කරගත්ත ඉමේජ් එක වීඩියෝ එකක් විදිහට හරවන්න ඕනේ කියමුකෝ. දැන් එතකොට ඔයාලට තියෙන්නේ මෙතන copy image කියලා කරගත්තා. දැන් මෙතන image එක paste කරගන්න. එතකොට ඔයාලට කියන්න පුළුවන් use this image as a start frame for a video කියලා. එතකොට වෙන්නේ දැන් ඔයා මෙතන image එකක් ජෙනරේට් කරගත්තානේ. ඒ image එකම ඔයාට මෙතන වීඩියෝ එකක් විදිහට start frame එක වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් මේ වගේ පොඩි සිම්පල් ඒවට Gemini එකේ තියෙන වීඩියෝ ක්‍රියේෂන් ටූල් එක යූස් කරාට කමක් නැහැ. ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් යනවා නම් ගොඩක් මොකද ෆ්ලෝ එක යූස් කරනවා නම් මේ වගේ ජෙනරේට් කරනවා. මේ ජෙනරේට් එක ගමන් මම අනිත් ෆීචර්ස් ගැන අනිත් ටූල්ස් ගැන මම ඔයාලට කියන්නම්. දැන් මෙතන තියෙනවා canvas කියලා. මේ canvas කියන්නේ මොකද්ද? හරි. canvas කියන එක තේරුම් කර දෙන්න කලින් මම ඕගොල්ලන්ට දෙයක් තේරුම් කරලා දෙන්න. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයාට ඊමේල් එකක් ලියන්න ඕන. දැන් මම මෙතන Gemini නිකන් මේ prompt එකක් paste කරනවා. ඊමේල් එකක් ලියන්න මේ විදිහට prompt එක. දැන් මම මෙතන thinking දීලා මේක send කරනවා. හරි. එයා දැන් මේ වගේ full email එකක් දෙනවා. දැන් අපිට තියෙන්නේ මෙතන project name එක දාන්න, ඒ වගේ දේවල් edit කරන්න. දැන් ඔයාට දැන් මේක ආයෙ copy කරලා කොහේ හරි paste කරලා එහෙම edit කරන්න වෙනවනේ. දැන් ඔයාට එතකොට තව මේක තව formal වෙන්න ඕනේ. දැන් මේ ටික තව formal වෙන්න ඕනේ. මේකට එක්ක තව මොනවා හරි add වෙන්න ඕනේ. දැන් එතකොට ඔයාට ජෙමිනිට මෙහෙම පල්ලෙහාට කියාගෙන යන්න වෙනවා මෙතන මේක ඇඩ් කරන්න ඊට පස්සේ මේක තව ෆෝමල් කරන්න මේ මේ සෙට් එක තව ෆෝමල් කරන්න එහෙමම කියන්න වෙනවා ඒක ඒ වගේ වැඩවලට තියෙනවා ඒ වගේ වැඩවලට තමයි තියෙන්නේ canvas කියන එක දැන් මම මෙතනින් මේ prompt එකම copy කරගත්තා දැන් මෙතන tools වලට ගියා canvas කියන එක select කරා ඒතර මම ඒ prompt එක මෙතන දෙනවා
දැන් බලන්න මේ ප්‍රොම්ප්ට් එක මෙයා දැන් එතන දුන්නාම නෝමල් විදියට දුන්නාම දෙන්නේ මෙහෙම අර කැන්වස් ඔන් කරලා දුන්නාම දෙන්නේ මේ විදියට. දැන් ඔයාලට මෙතන මොකක් හරි ඕන දෙයක් දාන්න පුළුවන්. දැන් මෙතන එඩිටබල් ඒක. ඔයාලට මෙතන ඕන දෙයක් එඩිට් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ දැන් මේ ටික දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ටික තව ෆෝමල් වෙන්න ඕනේ. දැන් මම මෙයාට මෙතන chat එකේදී කියනවා මේ ටික තව ෆෝමල් වෙන්න ඕනේ කියලා. ඉතින් එයා ඒ ටික තව ෆෝමල් කරා. අන්න ඒ විදිහට දැන් කැන්වස් එකෙන් ගන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට ඕන වෙබ්සයිට් හදන්න පුළුවන් කැන්වස් එකෙන්. ඊට පස්සේ ෆුල් ප්‍රසන්ටේෂන්ස් හදන්න පුළුවන් කැන්වස් එකෙන්. ඒ වගේ යූස් කේසස් ගොඩක් වලට කැන්වස් එක යූස් කරන්න පුළුවන්. දැන් කැන්වස් එක ගැන කරනවා නම් දිග සෙෂන් එකක් කරන්න පුළුවන්. ඒ වගේ එච්චරටම වැඩ කරගන්න පුළුවන් කැන්වස් එකෙන්. මේ වගේ වැඩ කරගන්න පුළුවන්. හරි. මේ වගේ තමයි අර දැන් මෙතන දාපු ඉමේජ් එකට වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ මේ විදිහට. මේ වගේ කෙලින්ම ඉමේජ් එක ෆස්ට් ෆ්‍රේම් එක විදිහට අරන් මෙතන ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් මේ වගේ දැන් මගේ ප්‍රෝ එක තිබ්බත් තව වීඩියෝස් දෙකයි ජෙනරේට් කරගන්න පුළුවන් කියලා මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒකද තමයි ඔයගොල්ලන්ට මම රෙකමන්ඩ් කරන්නේ ෆ්ලෝ එක යූස් කරන්න කියලා. ෆ්ලෝ එක යූස් කරන්න කියලා මීට වඩා ලොකු ඔයගොල්ලන්ට ප්‍රොජෙක්ට් මොනවා හරි තියෙනවනම් වීඩියෝස් හදන්න ඒ වගේ දේවල් තියෙනවනම්. දැනට කරපු ඒවා මොකක් හරි ප්‍රශ්න තියෙනවද? හරි. මම ඔයගොල්ලන්ට canvas එක යූස් කරලා ප්‍රසන්ටේෂන් එකකුත් හදලා පෙන්නන්නම්. දැන් මම canvas කියන එක සිලෙක්ට් කරා. මම ප්‍රසන්ටේෂන් එකක් ඕන දෙයක් ගැන ප්‍රසන්ටේෂන් එකක් ගැන හදන්න කියනවා. නෑ එකක් ඇවිල්ලා තියෙනවා. හරියට එකක් එනවා දැන් ප්‍රසන්ටේෂන් එකක් හදන්න දෙද්දි. ප්‍රසිද්ධ දාලා තියෙනවා නෑ කියලා මට පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරන්නද මොකද්ද ඔයාලට කම්ප්ලෙක්ස් උනේ කියලා? ඉතින් අපි ආයෙ try කරලා බලමු tools වලින් canvas වලින් දාලා. ප්‍රසන්ටේෂන් එක
හරියන්නේ මේ මොකක් හරි error එකක් තියෙනවා මම බැලුවේ පරණ ප්‍රසන්ටේෂන් එකක් හදපු එකක් පෙන්වන්න පුළුවන්ද බලන්න අ, මේ තියෙන්නේ canvas වලින් හදපු පරණ ප්‍රසන්ටේෂන් එකක් දැන් ඒ වගේ ප්‍රසන්ටේෂන් ඔයගොල්ලන්ට canvas එක use කරලා මේ විදිහට හදාගන්න පුළුවන් දැන් මම දන්නේ නැහැ ඇයි දැන් වැඩ කරන්නේ නැති හේතුව කියලා මොකක් හරි හේතුවකට දැන් වැඩ කරන්නේ නැහැ මේ වගේ ප්‍රසන්ටේෂන් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් ඒ වගේම වෙබ්සයිට්ස් හදා ගන්නත් පුළුවන් ඔයගොල්ලෝ වෙබ්සයිට් එකේ දෙන කෝඩ් එක එතනින්ම කොපි කරලා ගන්නත් පුළුවන් ඒ වගේ ෆීචර්ස් ටිකක් canvas use කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් දැන් ඊළඟට තියෙනවා මෙතන tools වල deep research කියලා. දැන් deep research එකෙන් වෙන්නේ දැන් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලන්ට මොකක් හරි යුනි එකේ හරි කොහේ හරි ඔයගොල්ලෝ දෙයක් මොකක් හරි තියෙනවා රිසර්ච් කරන්න. දැන් රිසර්ච් කරද්දී දැන් ඔයගොල්ලෝ Google බලාගෙන Google එකේ හොය හොය ඉන්න ටයිමුත් නැහනේ. දැන් ඒ වගේ වෙලාවට තමයි deep research එක තියෙන්නේ. මේකේ මේකේ normal chat එකේ අතර වෙනසක් තියෙනවා. දැන් deep research එකේ ඒ කියන්නේ Google resources දෙනවා ඊට පස්සේ කොහෙන්ද එයා ඒ මේක ගත්තේ කියලා දෙනවා ඊට පස්සේ අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕනේ මේක ChatGPT රිසර්ච් එකට වඩා මාර ෆාස්ට් ඒක හින්දා මේකේ ලොකු ඇඩ්වාන්ටේජ් ටිකක් තියෙනවා දැන් මම මෙතනට ප්‍රොම්ප්ට් එකක් දීලා පෙන්නන්න දැන් මෙතනට නිකන් කරපුවා තේරුණාද මම ඩීප් රිසර්ච් එක දාන්නම් මම මෙතන thinking දාලා ඩීප් රිසර්ච් කියන එක සිලෙක්ට් කරලා සෙන්ඩ් කරන්න පුළුවන් මෙතන මේ වගේ ප්ලෑන් එකක් දෙනවා ඔයගොල්ලෝ ප්ලෑන් එක බලන්න පුළුවන් ඊට පස්සේ ස්ටාර්ට් රිසර්ච් එක දෙන්න පුළුවන් මේ වගේ වෙබ්සයිට් වල රිසර්ච් කර කර තමයි ඩීප් රිසර්ච් එකේ අන්තිම රිසල්ට් එක දෙන්නේ. හරි ඩීප් රිසර්ච් එක වෙනකන් අපි ඉතුරු ටික කතා කරමු. හරි, මෙතන tools වලින් දැන් අපි ක්‍රියේටිව් වීඩියෝ දැන් අපි කතා කරානේ. ඒව ගැන ලොකුට ඩීප් එකක් නැහැ. ඔයගොල්ලන්ට ඒක ඉගෙන ඉගෙන ගන්න ඕන නම් ඇඩ්මින් කෙනෙක්ට මැසේජ් එකක් දාන්න ඔයාලට YouTube link එකක් ගන්න පුළුවන්. දැන් ක්‍රියේට් මියුසික් කියලා එකක් අලුතෙන් ආවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් මාසයක් එකමාරක් විතර වෙනවා. දැන් මෙතනින් පුළුවන් ඔයගොල්ලන්ට මොකක් හරි මියුසික් එකක් ක්‍රියේට් කරගන්න. අ, දැන් මම මේ වගේ ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් එහෙනම් සිංහලෙන් ටැමිල් වලට සිංහල ලැන්ග්වේජ් එකෙන් 6 විදිහට නැචරල් සිංහල වලින් මියුසික් එකක් ඕනේ කියලා එයා මියුසික් එකක් හදලා දෙනවා. මේ වගේ ජෙනරේට් කරන්න ස්ටාර්ට් කරනවා. මම හිතන විදිහට මේක ෆ්‍රී එකේ නෑ අවේලබල් නෑ. ඔයගොල්ලෝ බලන්න අවේලබල් නම් try කරලා බලන්න. මේකේ තාම ඩීප් රිසර්ච් එක යනවා. ඔය ප්‍රශ්න තියෙනවා නම් මොකක් හරි තේරුම් නැති මොන හරි තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. හරි ඕකේ. එහෙනම් මේක ෆ්‍රී එකේ අවේලබල් ඔයගොල්ලෝ try කරලා බලන්න පුළුවන්. YouTube මියුසික් එක.
මේකේ දැන් සිංහල එච්චර ඒ කියන්නේ නැචරල් විදිහට එන්නේ නැහැ. ඒක තමයි දැන් මේක සාමාන්‍යයෙන් ඉතින් අපිට යූස් කරපු මේන් යූස් කරන්න හදපු එකක් නෙමෙයිනේ. ඒකද තමයි පොඩ්ඩක් නැචරල් විදිහට සිංහල එන්නේ නැත්තේ. හැබැයි නෝමල් විදිහට එනවා. දැන් මේ වගේ මියුසික් එකක් එනවා. අ, මේවා සාමාන්‍යයෙන් හරි විදිහට ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ සිංහල ලැන්ග්වේජ් එකෙන් ගත්තාම ඒක තමයි එකම තියෙන අවුල. ඒ වුණාට සාමාන්‍ය විදිහට හරි ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් එහෙම හොඳට එනවා. හරි. මේකේ ඩීප් රිසර්ච් එක වෙලා ඉවරයි. මේ වගේ සොලිඩ් රිපෝර්ට් එකක් ඕගොල්ලන්ට දෙනවා මෙයා. ඒක තමයි ඩීප් රිසර්ච් එකේ තියෙන වාසිය. මේ වගේ ඊට පස්සේ කන්ටෙන්ට් එක ගත්තේ කොහෙන්ද කියලත් ඔකට දෙන මොකක් හරි දැන් ඔයා දැන් අපි හිතමු ඔයා යුනි එකේ මොකක් හරි දිනනවා නම් ඔයා අනිවාර්යෙන් දන්නවා ඔයගොල්ලන්ට සෝස් සෝස් එක කොහෙන්ද ගත්තේ කියලා ඔයගොල්ලෝ ඇඩ් කරන්න ඕනේ. ඒ වගේ වෙලාවට තමයි ඩීප් රිසර්ච් එක වටින්නේ මොකද එයා සෝසස් එක දෙන හින්දා ඔය සයිටේෂන් වලට දාන්න පුළුවන් මේක. දැන් ඩීප් රිසර්ච් එකේ තව ෆීචර්ස් තියෙනවා මෙතන. මෙතන ඔයාට ෂෙයාර් ඇන්ඩ් එක්ස්පෝර්ට් එක තියෙනවා. දැන් ඔයාට කාට හරි ෂෙයා කරනවා නම් මෙතනින් ෂෙයා කියන බටන් එක ගිහුවාම ඕගොල්ලන්ට ලින්ක් එකක් ජෙනරේට් වෙනවා. දැන් මේක දාන්න පුළුවන් කාට හරි. ඊට පස්සේ ඔයාට මේක එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ඩොක්ස් එකක් විදිහට. ඊට පස්සේ මෙතන තියෙන කොපි කන්ටෙන්ට් කියලා. එතකොට මේක ක්ලික් කරාම මුළු කන්ටෙන්ට් එකම කොපි වෙනවා. ඊට මෙතන තියෙනවා ක්‍රියේට් කියලා බටන. දැන් මෙතන ක්‍රියේට් එක ක්ලික් කරාම ඕගොල්ලන්ට මෙතන පෙන්නනවා ෆීචර්ස් වගේක්. ෆ්‍රී එකේ මේවා අවේලබල්ද දන්නේ නැහැ. ඒවට මේවා යූස් කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන වෙබ් පේජ් කියලා එක. දැන් අපිට පුළුවන් මේ සම්පූර්ණ හැදිච්ච ඩීප් රිසර්ච් එකම වෙබ් පේජ් එකක් විදිහට ගන්න. ඊට පස්සේ ඉන්ෆෝග්‍රැෆික් කියලා තියෙනවා අපිට. දැන් ගොඩක් කට්ටියට දැන් මෙහෙම කියවුවම තේරෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අපිට ඉන්ෆෝග්‍රැෆික් කියන එක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ක්විස් එකක් විදිහට ෆ්ලෑෂ් කාඩ්ස් විදිහට ඊට පස්සේ ඔඩියෝ ඕවර්විව් එකක් විදිහට ගන්න පුළුවන් අපිට කොහේ හරි යන ගමන් පොඩ්කාස්ට් එකක් වගේ අහගෙන යන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් විදිහට වෙබ් පේජ් විතරක් දාලා පෙන්නන්නම්. එතකොට එයා නිකන් ෆුල් ඩීටේල්ස් දාන්නේ නැහැ නිකන් සමරයිස් කරලා වගේ එන්න ඕන ටික දාලා ෆුල් වෙබ්සයිට් එකක් හදනවා. අපිට ඕන නම් පස්සේ මේ මෙතන කෝඩ් එක කොපි කරලා ගන්නත් පුළුවන්. ඒ වගේ හොඳ ෆීචර්ස් මේකේ තියෙනවා අපිට ගන්න ඕන නම්. මම මේක ජෙනරේට් වෙනකන් ඊළඟ ටූල් එක ගැන කියලා දෙන්න. learn කියලා ටූල් එකක් තියෙනවා. දැන් මේකදී වෙන්නේ දැන් normal chat එකට වඩා වෙනස්. මේකෙදි නිකන් වෙන්නේ ඔයගොල්ලෝ ගාව ටියුටර් කෙනෙක් ඉඳලා ඔයගොල්ලන්ට හැමදේම කියලා දෙනවා වගේ ඒ විදිහට කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි තේරුම් නැති වුණොත් අහන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහනවා හැමතිස්සෙම. ඒක විදි තියෙනවා. දැන් මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ප්‍රොම්ප්ට් එකක් දීලා පෙන්නන්න. CS ඩිග්‍රී එකක් මම ස්ටඩි කරනවා. MS සයිඩ් එක ලර්න් කරන්න හෙල්ප් එකක් ඉල්ලනවා. මම ලර්න් ටූල් එක දීලා තියෙන්නේ. මම මෙතනින් සම්මිට් කරනවා. ඔයාලට මේක ඕනම දෙයකට යූස් කරන්න පුළුවන්. ඔයාලට මැත්ස් මොන හරි තේරෙන්නේ නැත්නම් ඒ වගේ දේවල් වලට ඕනම දෙයකට ඔයාලට යූස් කරන්න පුළුවන්. මෙයා මේ විදිහට දීලා තියෙනවා. මෙයා අහනවා දැන් ඔයාට මොනවද ඉන්ට්‍රස්ට් තියෙන්නේ කියලා. එතකොට මෙයා දැන් ඒවා ඩීප් උගන්වනවා. දැන් ඒ විදිහට ඒක තමයි වෙනස ලර්න් එකේ. හරි. දැන් අර අපි කලින් ගත්ත ඩීප් රිසර්ච් එකේ වෙබ්සයිට් එකක් හැදුවා. දැන් ඒක මේ විදිහට දීලා තියෙනවා.
මේ විදිහට සිම්පල් විදිහට වෙබ්සයිට් එකට දීලා තියෙනවා. දැන් ඒ වගේ වාසි මේකෙන් ගන්න පුළුවන්. දැන් ඒකෝට ක්ලික් ඕන ක්ලික් කරන්න පුළුවන්. ඔයාලට මොනවා හරි ක්විස් ඕන නම් ක්විස් ක්‍රියේට් කරන්නත් පුළුවන්. දැන් යමු නෝට්බුක් LM සයිඩ් එකේ පැත්තට. දැන් අපි ඔයගොල්ලෝ මැසේජ් එක දාද්දි කිව්වා ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලා. දැන් YouTube වීඩියෝ එකේ සමරි එක ගන්න කොහොමද කියලා. YouTube වීඩියෝ එක සමරි එක ගන්න අපි යූස් කරන්නේ සාමාන්‍ය නෝට්බුක් LM එක. දැන් අපි නෝට්බුක් LM එක ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ෆුල් කවර් කරපු. ඔකට ඒක බලන්න පුළුවන්. දැන් ඔයාලට ඕන පුළුවන් මෙතනින් නිව් නෝට්බුක් කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට දැනට මම මේක නැතුව අනිත් විදිය කියලා දෙන්නම්. ඔයාලට නෝට්බුක් LM සයිට් එකට යන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕන මෙතනින් ඇක්සස් කරන්නත් පුළුවන් නෝට්බුක් LM සයිට් එකට. දැන් නෝට්බුක් LM සයිට් එකට ගියන් පස්සේ ඔතන මෙතන තියෙනවා create new notebook කියලා. දැන් මෙතන ඇඩ් කරන්න. දැන් මෙතනට දාන්න තියෙන්නේ ඔයාට ඕන දැන් ඔයා මොකක් හරි පොඩ්කාස්ට් එකක් අහනවා නම් ඔයාට පොඩ්කාස්ට් එක පැය දෙක තුන වෙන්න පුළුවන්. ඔයාට ඒක බලන්න ටයිම් එක නැහැ. ඔයාට වීඩියෝ එකේ සමරි එක ඕනේ. ඒ වගේ වෙලාවට ඔයාට මෙතනට ලින්ක් එක දාන්න පුළුවන්. දැන් මම එක්සැම්පල් ලින්ක් එකක් දාලා පෙන්නන්නම්. මම පොඩ්කාස්ට් එක ලින්ක් එකක් දැම්මා නෙක්සෝස් ලගේ මයිතොස් ගැන කරපු පොඩ්කාස්ට් එකක්. මේක මං හිතන්නේ පැය විනාඩි 15ක් විතර දිගයි. දැන් මම මේක පේස් කරලා දැන් මෙතන නෙක්ස්ට් බටන් එක දානවා. ඔයාලට පුළුවන් ඕන සමරි එකක් ගන්න ඕන නිකන් නෝමල් විදිහට දාන්නත් පුළුවන්. කෙලින්ම නෝට්බුක් LM එකට කනෙක්ට් කරලා දාන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි නෝට්බුක් LM එකෙන් ඒක ගත්තේ. දැන් ඔයා මෙතන රිෆ්‍රෙෂ් කරොත් ඔයාලට පේනවා මේ නෝට්බුක් LM කියන එකට අලුත් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒ තමයි අපි දැන් ඇඩ් කරපු එක. මයිතොස් ගැන තියෙන එක තමයි මෙතන ඇඩ් වෙලා තියෙන්නේ. දැන් මෙයාගේ already අර link එක තියෙන හින්දා මෙයාගෙන් දැන් අහන්න පුළුවන් මොකක් හරි අපිට ඕන දේ. මම කියන වීඩියෝ එකේ සමරි එකක් සිංහලෙන් දෙන්න කියලා. ඒ වීඩියෝ එක ගැන කියන්නේ මිතොස් ගැන ඒ සම්පූර්ණ වීඩියෝ එකේ සාමාන්‍යයෙන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් දේවල් ටික ඔක්කොම මෙතනින් දෙනවා. ඒක තමයි නෝට්බුක් LM එකකින් දැන් මෙතනින් කරන්න පුළුවන් ෆීචර්ස්. දැන් ඔයාලට මෙතනත් අර වගේම පින් කරන්න ඒ ෆීචර්ස් ටික දීලා තියෙනවා. ඒව යූස් කරන්නත් පුළුවන්. දැන් ඔයාලට මෙතන මෙයාගෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන් දැන් ඒ වීඩියෝ එකේ තියෙනවා නම් මොකක් හරි ඒවා තියෙනවා නම් ඔයාලට මේ වගේත් අහන්න පුළුවන්. දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්
තේරුම් නැත්තම් දැන් කරපු මොනවා හරි තියෙනවනම් අහන්න. ඔයාලට මේ විදිහටම දැන් prompt එක මොකක් හරි link එකක් තියෙනවා නම් මෙතන Gemini එකටම මෙතනින් paste කරන්න පුළුවන් මේකේ summary එකක් දෙන්න කියලා ඒ වගේ දේවල්. ඒ වුණාට මීට වඩා advanced notebook LM එක හරහා යනවා නම් මොකද ඔයගොල්ලෝ notebook LM එක හරහා ඊට පස්සේ use කරන්න පුළුවන් මොනවාද quiz කරන්න පුළුවන් ඊට පස්සේ flash cards ඒවා ඔයගොල්ලෝ notebook LM එක හරහා use කරන්න පුළුවන් හින්දා කෙලින්ම notebook LM එක හරහා දැම්මම හරි. නැවිගේෂන් හෙල්ප් එකක් කියන්නේ දැන් ඔයාට මොකක් හරි නැවිගේෂන් සිද්ධියක් මම දැක්කා නිවුස් එකක් ඇවිල්ලා තිබ්බා ජෙමිනි ඉන්ටිග්‍රේට් කරනවා කියලා Google Map වලට. දැන් එච්චර යන්නේ නැතුව ඔයාට මොකක් හරි ලොකේෂන් එකක් ගැන තියෙනවා නම් ඔයගොල්ලෝට ඒ කියන්නේ ඔයගොල්ලෝට පර්සනල් මොකක් හරි දෙයක් තියෙනවා නම් තමා මේකෙන් අහගන්න පුළුවන් අර නැවිගේෂන් සයිඩ් එකට තාම ඇවිල්ලා නැහැ. නැවිගේෂන් සින්ක්‍රොනයිස් කරන එකට තාම මං හිතන්නේ ඇවිල්ලා නැහැ. නෝට්බුක් එකෙන් කරන එක. හරි. නෝට්බුක් එකෙන් කරන්නේ මෙහෙමයි. දැන් මෙතනින් ඔයගොල්ලන්ට ඇක්සස් කරන්නත් පුළුවන්. නෝට්බුක් LM එක දැන් මෙතනින් ක්‍රියේට් කරන්නත් පුළුවන්. දැන් මෙතනින් වෙන්නේ දැන් නෝට්බුක් LM එක ඇතුළට යනවා. ඔයගොල්ලන්ට වීඩියෝ එක සමරි එක ඕන නම් ඔයගොල්ලන්ට මෙතනින් chat කරන්නත් පුළුවන් normal එකේ මෙතන link එක දැම්මම මේකේ සමරි එකක් දෙන්න කියලා. ඒ වුණාට මීට වඩා ඇඩ්වාන්ස් නෝට්බුක් LM එකෙන් ගන්න එක. ඔය නෝට්බුක් LM එකෙන් ෆ්ලෑෂ් කාඩ්ස් ගන්න පුළුවන්, ක්විස් ගන්න පුළුවන්, ඒ වගේ දේවල් තියෙනවා. දැන් මෙතන settings වලට ගිහිල්ලා notebook LM කියලා එකක් තියෙනවා. මෙතනින් යන්නත් පුළුවන්. නැත්නම් ඔයා normal විදියට notebook LM කියලා search කරලා යන්න මේ විදියට. දැන් මෙතන තියෙනවා create a new notebook කියලා. මෙතන ක්ලික් කළා ඔයාලට තියෙන්නේ link ඔයාලට podcast එකක් නම් මොකක් හරි දිග වීඩියෝ එකක් නම් මෙතන link එක paste කරන්න විතරයි. දැන් link එක paste කරාන් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලෝ එන්නේ. link එක paste කරාන් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. දැන් මේක ඔයගොල්ලෝ නෝට්බුක් LM ගැන ඉගෙන ගන්න ඕන නම් මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා මේ හැමදේම ගැන කතා කරලා තියෙනවා ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දැන් මේක නෝට්බුක් LM ලෙසන් එකක් නෙමෙයි හින්දා තමයි මම මේක පොඩ්ඩක් ස්කිප් කරලා යන්නේ දැන් මම කිව්වේ ඒකයි දැන් Gemini එකට දෙනවට වඩා නෝට්බුක් LM එකෙන් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ගන්න පුළුවන් ඔඩියෝ ඕවර්විව් එකක් ගන්න පුළුවන් කියන්නේ ඔඩියෝ ඕවර්විව් කියන්නේ පැය දෙකම දෙනව නෙමෙයි ඊට වඩා අඩුවෙන් නිකන් හරි මම ලින්ක් එක දානවා ඊට වඩා අඩුවෙන් සමරයිස් විදිහට නිකන් chat එකක් විදිහට තමයි යන්නේ මේ තියෙන නෝට්බුක් LM එකේ link එක මම ඔයාලට දැම්මා. ඔයගොල්ලන්ට නෝට්බුක් LM එකේ කරපු සම්පූර්ණ YouTube වීඩියෝ එක ඕන නම් ඇඩ්මින් කෙනෙක්ට මැසේජ් කරන්න. එයාගෙන් නෝට්බුක් LM එක ගැන කරපු සම්පූර්ණ වීඩියෝ එක ඔයාලට ගන්න පුළුවන්. දැන් mind maps තියෙනවා, reports තියෙනවා, flash cards තියෙනවා. ඒ වගේ ඔක්කොම තියෙනවා. මේක තමයි අපි සමරයිස් කරලා ගත්තේ. දැන් මේ වගේ ඔයගොල්ලන්ට දෙනවා. දැන් මෙතනින් ඔයගොල්ලන්ට ඕන දෙයක් අහන්න පුළුවන් ඒ වීඩියෝ එක තියෙනවද නැද්ද කියලා. ඒ වගේ දේවල් අහන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ නෝට්බුක් LM එක ගැන ඉගෙන ගන්න ඕන නම් තව ඩීප් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇඩ්මින් කෙනෙක්ට මැසේජ් එකක් දාලා YouTube link එක ඉල්ල ගන්න.
මට තරුෂ ඔයා කියන ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. තුසිත සෝරි. තුසිත ඔයා කියන ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ. පොඩක් ආයෙ පොඩක් එක්ස්ප්ලেইন කරනවා. මම කියන්නේ නෝට්බුක් LM එකේ මේ ඔයාගේ ලැන්ග්වේජ් එක නැහැ කියලාද? සිංහලෙන්. ඔයා සිංහල සමරි එකක් ඉල්ලන්න. ඔයා කියන්න සමරි එක දෙද්දි සිංහලෙන් දෙන්න කියලා. එතකොට හරි. වෙන භාෂාවක කිව්වේ ඒ කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි වලින් තියෙන එකක් නේද? ඔයා ටයිප් කරලා බලන්න දෙනවද නැද්ද කියලා ආන්සර් එක. සාමාන්‍යයෙන් දෙනවා. හින්දි එක දාලා try කරලා බලන්න notebook LM එකේ. අද notebook LM එකට time use කරොත් අද අනිත් ටික කරගන්න වෙන්නේ නැති හින්දා ඔයා use try කරලා බලන්න. ඉස්සෙල්ලා මේ දිල් දිල්ෂික ඇහුවා නේද මේ navigation system ඒ කියන්නේ Gemini එක use කරලා කරන්න පුළුවන්ද කියලා. දැන් මෙතන connected apps වල Google Maps පෙන්නන්නේ නැහැ. දැන් ඒ වුණාට දැන් ඔයා කොහේ හරි trip එකක් යන්න plan කරොත් ඊට පස්සේ ඒ වගේ දේවල් වලට එයා map එකත් එක්ක connect වෙලා ඒ වගේ details දෙනවා. තාම අර synchronize විදිහට අර Google Calendar එක වගේ synchronize විදිහට map එක use වෙන්නේ නැහැ Gemini එක ඇතුලේ. Gemini එකේ අලුත් update එක මං හිතන්නේ Google Maps එකේ අලුත් අප්ඩේට් එකකින් එනවා. ඒක සාමාන්‍ය තාම ලංකාවට මං හිතන්නේ available වෙලා නැහැ. තාම ඒකෙන් සින්ක්‍රොනයිස් එකෙන් ඒ විදිහට වැඩ කරගන්න පුළුවන් AI එකත්. හරි. ඊළඟට අපි කතා කරන්න හදන්නේ ජෙම්ස් කියන එක. දැන් ජෙම්ස් කියන එක තමයි ගොඩක් කට්ටිය සාමාන්‍යයෙන් පැටලිලා තියෙන්නේ. ජෙමිනි එකෙන් සම්පූර්ණයෙන්ම. දැන් ජෙම් එකක් කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා ඔයා වර්ක් කරන තැන ඔයාට ඊමේල් එකක් යවන්න ඕන. ඔයාට දැන් වර්ක් කරන තැන ඔයාට ඊමේල් එක යවන්න ෆෝමැට් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ rules තියෙනවා. මේ දේවල් පාවිච්චි කරන්න ඊට පස්සේ මේ ස්ට්‍රක්චර් එකට තියෙන්න ඕනේ. එහෙම කියලා ඔයාලට PDF එකක් දෙනවා. දැන් ඔයා ඊමේල් එකක් ටයිප් කරද්දි ඔයාලට හැමතිස්සෙම ඉස්සර හැමතිස්සෙම සාමාන්‍යයෙන් මුල් කාලේදී බලන්න වෙනවා මොකක්ද ස්ට්‍රක්චර් එක මේ විදිහට තිබ්බොත් හරියද මේ විදිහටද ෆෝමල් වෙන්න ඕනේ. ඒ වගේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දැන් ඔයාලට මම උදාහරණයක් කියන්නේ මීට වඩා දේවල් කරන්න පුළුවන් ජෙම්ස් වලින් මම සරල උදාහරණයක් කියන්නේ. මම සරල උදාහරණයක් කියන්නේ දැන් මම දැන් ක්‍රියේට් කරනවා ජෙම් එකක් formal letters formal emails create වෙන්න. දැන් ඒකට කරන්න තියෙන්නේ මෙතන new gem කියලා එකක් තියෙනවා. මේක ක්ලික් කරන්න. ඔයාලට මෙතන name එකයි description එකයි දෙන්න පුළුවන්. ඒකට කිසි අවුලක් වෙන්නේ නැහැ. gems එක free එකේ මං හිතන්නේ තියෙනවා. පොඩ්ඩක් ඉන්න
free එකේ පේන්නන්නේ නැද්ද ජේම්ස්? අපි settings වලින් ගිහලා බලන්න මේ පැනල් එකේ තියෙනවද කියලා ජේම්ස්? ජේම්ස් තියෙනවා කියලා කියනවා. පොඩ්ඩක් බලන්න free එකේ ජේම්ස්. right bar එකේ බලන්න මෙතන explore gems කියලා මොකක් හරි තියෙනවද කියලා. notebooks එකට යටින්ම මෙතන ඔයගොල්ලෝ gems කියලා එකක් පේනවනේ එතන තියෙනවද බලන්න. දැන් මේ වගේ notebook එක තියෙනවා නම් gems කියන එක තියෙන්නේ මෙතන. එතන තියෙනවද බලන්න. මේ side එකේම. ආහ්. මට මතක නෑ ෆ්‍රී ප්ලෑන් එක කොහොමද කියලා. මම දැන් සාමාන්‍යයෙන් 1 year වගේ තමයි මේක යූස් කරන මේ ප්‍රෝ එක. මට ඒකින්ද තමයි පොඩ්ඩක් මතක නැත්තේ. කොහෙද කියන්නේ. නෑ මෙතන චෙක් කරලා බලන්න මේ කවුද තුසිත මෙතන නෝට්බුක් එකට යටින් නෝට්බුක්ස් කියන එකට යටින් බලන්න. පොඩ්ඩක් කියනවා මම බලන්න. මමත් චෙක් කරලා බලන්න. මේක තියෙන්න ඕනේ මට මගේ ෆ්‍රී එකෙන් යනකොට තියෙනවා කියලා තියෙනවා. ඔයා පොඩ්ඩක් බලන්න මෙතන මේ නෝට්බුක් එක යට නෝට්බුක් එක දැන් මෙතන ඔයාලට පේනවනේ. නෝට්බුක් එක යටම ජෙම්ස් කියලා ඇති. ඒක පොඩ්ඩක් බලන්න. තව එක්කෙනෙක්ට තියෙනවා කියලා තියෙනවා මම හිතන්නේ ඔයාගේ ඉස්සෙල්ලා දැන පොඩ්ඩක් මෙතන බලන්න. හරි. දැන් මම මෙතන ඔයා ජෙම් එකක් දුන්නාම නේම් එක ඩිස්ක්‍රිප්ෂන් එක අදාළ වෙන්නේ නැහැ. ඔයා මොකක් හරි මොකක් හරි ඔයා කරන වැඩේට ඒක අදාළ වෙන්නේ නැහැ. සෝ ඔයාලට තියෙන්නේ දැන් මෙතන නේම් එකක් දෙන්න. සෝ මෙතන දෙනවා මේක සේම් දේ මම දෙනවා. දැන් මෙතන ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන තැන ඔයාලට මොන විදියට දෙන්න ඕනේ ඒ නැචරල් විදියට ඊට පස්සේ ඒ දේවල් ටික ඔකට මෙතනට දෙන්න පුළුවන්. දැන් ඔකට දැන් එච්චර ලොකු ප්‍රොම්ප්ට් එකක් හිතාගන්න බෑ කියලා හිතන්නකෝ. දැන් එතකොට ඔයාලට පොඩි ප්‍රොම්ප්ට් එකක් දෙන්න පුළුවන් මේ වගේ. මෙතන මම කියලා තියෙන්නේ help me with my emails කියලා. දැන් මෙතන දැන් ඔය පොඩි එකකට දුන්නේ. දැන් මෙතන ඔයාලට පේනවා ඇති use Gemini to rewrite කියලා. දැන් මේකෙන් වෙන්නේ Gemini ඔයා දීපු එක අනුව ඒක තරකට සම්පූර්ණ complete prompt එකක් විදිහට හරවනවා.
දැන් මම මේක දීලා පෙන්නන්නම්. දැන් මේ පේනවා ඔයා පොඩි ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නත් මෙයා ගානට ඒ හොඳ ෆුල් ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා මෙතන. දැන් මෙතන ඔයාලට මෙතන නැති ඒවා ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් මෙෂර් කරන්න ඕනේ. මේක ජෙමිනි එකේ ගොඩක් සිංහලෙන් දේවල් පුළුවන්. ජෙම්ස් එකත් සිංහලෙන් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. දැන් ඔයාලට මෙතන නැති මොනවා හරි දෙන්න පුළුවන්. දැන් මම මෙතන කියනවා නම්බර්ස් දෙන්න එපා, බුලට් පොයින්ට්ස් දෙන්න එපා කියලා. මම ඒකත් ටයිප් කරනවා මෙතන. මේ වගේ දුන්නත් පොඩි 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 අවුල් යන්න පුළුවන්. ඒවා ඇත්තට මේ ගණන් ගන්න එපා. දැන් ඔයා මෙතන දුන්නාම මෙතන නම්බර්ස් දෙන්න එපා, බුලට් පොයින්ට්ස් දෙන්න එපා කිව්වොත් සමහරවිට ජෙම්ස් එකෙන් දෙන්න පුළුවන්. එතකොට ආයෙ ඔයාලට මෙතන බැක් වෙලා ආයෙ ඉන්ස්ට්‍රක්ෂන් ටික පොඩ්ඩක් එඩිට් කරාම ඒක හරි. මම ඊට පස්සේ කියනවා. දැන් ඊට පස්සේ මම දැන් ඉස්සෙල්ලා මෙතන ඊමේල් එකක් ලියාගත්තනේ. ඉතින් දැන් මම මේ ඊමේල් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒකට මම කරන්නේ මෙතන ෂෙයා එක දීලා export to docs කියන එක දෙනවා. මේ දෙක තමයි අර canvas එකේ තියෙන දෙයක් docs එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මෙතන files වලට ගියාම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ PDF එකක් විදිහට docs එකක් විදිහට ඒ වගේ. මම දැන් PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ දැන් මට කියමු දැන් ඒක තමයි අපිට රෙෆරන්ස් එක විදිහට ගන්න ඕනේ. ඒ ස්ටයිල් එකට තමයි තියෙන්න ඕනේ කියලා. දැන් මම කරන වැඩේ දැන් මෙතන knowledge කියලා එකක් තියෙනවා. දැන් knowledge එකෙන් වෙන්නේ දැන් ඒකට ජෙම් එකෙන් වැඩ කරද්දි රෙෆරන්ස් විදිහට ගන්න ඕන දේවල් මේකට ඇඩ් කරනවා. දැන් ඔය ෆොටෝස් මොනවා හරි PDF දැන් ඉස්සර කිව්වා වගේ මෙන්ෂන් කරා වගේ දැන් කම්පැනියෙන් දෙන ෆලෝ අප් ඊමේල්ස් ලියද්දි ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් මොනවා හරි තියෙනවා නම් ඒ වගේ දේවල් ඔයාලට PDF එකක් නේ හම්බෙන්නේ. ඒක මේකට ඇඩ් කරන්න පුළුවන්. අප්ලෝඩ් ෆයිල්ස් කියලා. ඒ වගේ වෙලාවට දැන් මේ තියෙන අර ඊමේල් එක දැන් මම ඊමේල් එක දාගත්තා. දැන් මම මෙතන කියනවා මං knowledge වලට අප්ලෝඩ් කරපු එක රෙෆරන්ස් විදිහට ගන්න same style එකෙන් දෙන්න කියලා. මේ වගේ මම මොකක් හරි පොඩි මේක හරියටම නීට් වෙන්න ඕනේ නැහැ. පොඩි prompt එකක් දෙන්න. දැන් මෙතන ඔයගොල්ලෝ ඊට උඩ පේනවා ඇති default tool කියලා එකක් තියෙනවා. දැන් default tool එකේ no default tool කියලා තමයි select කරලා තියෙන්නේ. එතකොට වෙන්නේ මේක normal chat එකක් වෙන එක විතරයි. දැන් මම කරන්නේ දැන් මට ඒක editable වෙන්න පුළුවන් වෙන්න ඕන නිසා canvas use කරනවා. දැන් ඒක තැන් තැන් වල අනුව තමයි ඒක වෙන්නේ. දැන් දැන් ඔයා අපි හිතමු අ, දැන් ජෙම්ස් යූස් කරන්න පුළුවන්. දැන් ඔයා බෙඩ්ෂීට් බිස්නස් එකක් කරනවා කියමුකෝ. දැන් ඔයා බෙඩ්ෂීට් බිස්නස් එක කරද්දී ඒකට ඔයාලට ජෙම් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. දැන් ඒ ජෙම් එකකින් වෙන්නේ දැන් එයා ඩෙමෝ එකක් විදිහට ඇඳක් දානවා. ඒ ඇඳ දාන්නේ මෙතන නොලෙජ් එක විදිහට ඒ ඇඳ දානවා. ඒක තමයි රෙෆරන්ස් එක. දැන් ඔයා ඒ විදිහට ජෙම් එක ක්‍රියේට් කරනවා. ජෙම් එක ක්‍රියේට් කරන්නේ ඔයා දැන් මොකක් හරි බෙඩ්ෂීට් එක ෆොටෝ එකක් දැම්මොත් එමේ බෙඩ්ෂීට් එකේ ෆොටෝ එක ඔටෝමැටිකලි ඒ ඇඳට ඒ වැටිලා වගේ ෆයිනල් රිසල්ට් එක එන්න. එතකොට අපි canvas එක යූස් කරලා හරියන්නේ නැහැනේ. එතකොට අපි යූස් කරන්න ඕනේ image generation එක. ඒ වගේ එක එක ඒවාට අපිට මෙතන එක එක යූස් කරන්න පුළුවන්. දැන් මම canvas එක යූස් කරනවා email එකක් ඉන්න.
දැන් ඔයාලට මෙතන ටෙස්ට් කරලා බලන්න පුළුවන් ඕන එක වැඩද කියලා. සමහරවිට මෙතන ඒක අවුල් යනවා. ඒක ඉතින් මම මෙතන කෙලින්ම සේව් දෙනවා. මේක මැසේජ් එකක් ආවා දැන් ජෙම් එක ක්‍රියේට් කරලා ඉවරයි කියලා. දැන් මම මෙතනින් ස්ටාර්ට් chat දෙනවා. දැන් ඔයගොල්ලෝ පේනවා එහෙම ස්ටාර්ට් chat ජෙම් එක ක්‍රියේට් කරාන් පස්සේ මෙතන ජෙම් එකේ යට තමයි ඔයගොල්ලෝ දැන් ක්‍රියේට් කරපු ජෙම් එක පේනවා. දැන් මේ විදිහට තමයි. දැන් ඔයගොල්ලෝ මෙතන ජෙමිනි එකේ මුලට ගියොත් එහෙම මේ මේකේ ජෙමිනි එකේ මුලට ගියොත් එහෙම ඔයගොල්ලෝ මෙතන ජෙම්ස් යටතේ පළවෙනි එක තමයි දැන් අපි ක්‍රියේට් කරපු එක. දැන් ඒක ඇතුළට යනවා. හරි. දැන් මේ විදිහට මට මොකක් හරි ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් මම මෙතන කියනවා විසිට් එක කියනවා best AI tools මොනවාද 2026 ෆ්‍රී යූස් කරන්න පුළුවන් කියලා නිකන් නෝමල් විදිහට මම දෙනවා. මේක හරි ෆෝමැට් එකකින් එන්න පුළුවන්, වැරදි ෆෝමැට් එකකින් එන්නත් පුළුවන්. හරි. මේ ඉතින් මේ වගේ ගාන්ට අර ඉස්සෙල්ලා අපි දුන්නා වගේ හරි ෆෝමැට් එකට කම්ප්ලීට් ඊමේල් එකක් දීලා තියෙනවා. දැන් අපිට මේක ෆෝමල් විදිහට ඔයගොල්ලෝ පේනවා මෙතන ෆෝමල් විදිහට තමයි තියෙන්නේ කියලා. දැන් අපිට මේක තව ෆෝමල් කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරගත්තා වගේ. දැන් මෙතනට ගිහිල්ලා අ, දැන් මේ වගේ අපිට තව ෆෝමල් කරන්න ඕන කියලා දැන් මෙතන ෆෝමල් කරගන්න පුළුවන්. දැන් අපිට ඕන නම් මෙතන අපිට ඕන දෙයක් ටයිප් කරන්නත් පුළුවන්. ඒක තමයි කැන්වස් එකේ තියෙන වාසිය. දැන් අපිට බෝල් කරන්න පුළුවන් ඕන දෙයක් මෙතන කරන්න පුළුවන්. අපි මේකට කැමති නැත්නම් අපිට ප්‍රීවියස් version එක මේක ක්ලික් කරලා ගන්න පුළුවන්. මේ විදිහට. එහෙම චේන්ජ් වෙනවා. ඉතින් මේ previous version එක මේ අලුත් version එක. ඒ විදිහට චේන්ජ් කරගන්නත් පුළුවන්. හරි. ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවද? තුසිත ඔයා හොයාගත්තද මේ ජෙම්ස් එක? හරි අහන්න. ඔව් පුළුවන්. දැන් නෝට්බුක් LM එකෙන් දැන් මම කියන්නේ දැන් ඔයා අලුත් chat එකක් යූස් කරන්නේ ඒකට. දැන් ඒක වෙනම දෙයකට තියෙනවා නම් දැන් පොඩ්කාස්ට් එකයි මැත්ස් එකයි එකට දාන්න එපා. ඒක වෙනම එකකට යූස් කරන්න. දැන් මෙතන තියෙන add resource කියලා. දැන් ඔයාලට අතනින් යූස් කරන්නත් පුළුවන්. කෙලින්ම දැන් අලුත් chat එකකින් යනවා නම් මෙතන create new notebook කියලා ක්ලික් කරා. දැන් මෙතන තියෙනවා. දැන් මෙතන මෙතන ඉන්නේ අපි link එක paste කරේ මේ මෙතනනේ. ඔයාට PDF යවන්න ඕන. දැන් මෙතන තියෙනවා upload files කියලා. මේකෙන් ඔයාලට ඕන තරම් ෆයිල්ස් මේ PDF තියෙන ටික සිලෙක්ට් කරලා එහෙම නෝට්බුක් LM එකට දෙන්න පුළුවන්. හරි නේද? එතකොට එතනින්ම chat එකේ දැන් කියන්න පුළුවන් දැන් මෙතන chat එකේම ඔයාලට කියන්න පුළුවන් මේක සමරි කරලා දෙන්න කියලා. ඒ වගේ දේවල් කියන්න පුළුවන්. දැන් මෙතන තියෙන settings වලට කියලා notebook LM එකේ settings වලට කියලා මෙතන තියෙන output language එක. දැන් ඔයාලට මෙතන output language එකත් change කරගන්න පුළුවන්. සිංහල මෙතන සිංහල තියෙනවා. ඔයාලට ඒ විදිහට change කරගන්න පුළුවන්. නෑ ඕන page ගණනක් අවුලක් නෑ. ඒ කියන්නේ එක PDF එකේ ඕන page ගණනක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඒක දාලා සමරි එක ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් flash cards හදා ගන්න පුළුවන්. audio review හදා ගන්න පුළුවන්. mind maps හදා ගන්න පුළුවන්. ඒ වගේ ඕන දෙයක් කරගන්න පුළුවන්. ඔයාලට මේක ගැන මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔයාලට තව මේක ගැන deep ඉගෙන ගන්න පුළුවන්. මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඇත්තරම notebook LM එකෙන් ගොඩක් time එක save කරගන්න පුළුවන්. ඔයා වීඩියෝ එක ඉල්ලන් බලන්න. ඔයාලට ඒක ලොකු උදව්වක් වෙයි. හරි. දැන් අපි ජෙම්ස් ගැනත් කතා කරලා ඉවරයි. තවත් ජෙම්ස් වල මේකක් තියෙනවා.
දැන් ජෙම්ස් මෙතනින් සිලෙක්ට් කරලා ජෙම්ස් ඇතුළට ගියන් පස්සේ මේක මේ ෆ්‍රී ප්ලෑන් එකේ තියෙනවද දන්නේ නැහැ. තව දෙයක් මෙන්ෂන් කරන්න ඕනේ ජෙමිනි එකේ තමයි වැඩිම පේජ් ගාණක් අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. දැනට තියෙන හොඳම එක. ඒ කියන්නේ මේකේ ලිමිට් එකක් තාම අහුවෙලා නැහැ මට නම්. දැන් ඔක්කොම ඒ කියන්නේ මම සමහර වෙලාවට පොත් කරන් දානවා සමරි කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ දැනට. දැන් AI මොකද්ද ජෙම්ස් ගැන කිව්වොත් මේක මම දන්නේ ෆ්‍රී එකේ තියනවද කියලා මේ ෆීචර් එක නම් අර ෆීචර් එක නම් තියෙන ෆ්‍රී එකේ අපි කලින් හදපු එක ජෙම්ස් හදපු එක මේ ෆීචර් එක නම් තියනවද දන්නේ නැහැ. දැන් මේකේ වෙන්නේ AI ඇප් එකක් බිල්ඩ් කරන එක. දැන් අපිට මොකක් හරි ඇප් එකක් ඕන නම් ඒක බිල්ඩ් කරන එක. දැන් මෙතන තියෙනවා නිව් ජෙම් කියලා. මේ පල්ලෙහා තියෙන නිව් ජෙම් එක නෙමෙයි මේ උඩ තියෙන්නේ. මේ වෙන එකක්. මේක තියෙන්නේ AI apps create කරන්න. දැන් මෙතන new gem කියන එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට ඇතුළට යන්න පුළුවන්. දැන් මෙතන prompt එකක් දෙන්න තියෙනවා. දැන් මම දැනට prompt එකක් නිකන් දෙන්නම්. මම මෙතන දුන්නා task management app එකක් හදන්න YouTubers ලට කියන. දැන් බලමු මම මේක send කරලා බලන්න මොන වගේ result එකක් එයිද කියලා. මේ තියෙනවා මේ වගේ result එකක් තමයි එන්නේ. ඔයගොල්ලෝ මෙතනින් start කරන්න පුළුවන්. මෙතන තියෙන මෙතන step by step මේ තියෙන steps ටික මේ පැත්තෙන් මේ side එකෙන් ඔයාලට පේනවා steps ටික. දැන් අපි එකින් එක කරගෙන යන්න නිකන් normal විදියට මේ වගේ සිම්පල් ඒ කියන්නේ AI ඇප් එකක් තමා මේකෙන් ක්‍රියේට් කරන්න පුළුවන්. කම්ප්ලෙක්ස් නෙමෙයි. ඔබ normal එක යූස් කරන්න නිකන් ඇප් එකක්. මේක ඔයගොල්ලෝ ෆ්‍රී එකේ යූස් කරන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් බලන්න මේ තුසිත. මම ජේම්ස් වල පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ජේම්ස් try කරලා බලන්න මාර ලේසි වෙනවා ඔක්කොම වැඩ ටික. දැන් මේ තියෙන දැන් මම මෙතනින් ඇඩ් කරපු එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් මේකට තමයි අපේ AI apps යූස් කරන්න පුළුවන් ජේම්ස් එකේ. මේ වගේ ඕන දෙයක් අපිට හදාගන්න පුළුවන් පොඩි ඇප් එකක් හදාගන්න පුළුවන්. මෙතනින් අපිට ඇඩ්වාන්ස් එඩිටර් එකෙන් ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇප් එක ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. හරි. දැන් මෙතනට නම් කරපු ටික ඕකේ නේද? හරි. ඊළඟට මම කතා කරන්න හදන්නේ මෙතන අපි ඉස්සර කිව්වා scheduled action කියන එක ගැන කතා කරනවා කියලා. දැන් scheduled action කියන්නේ මොකක්ද? දැන් මම ගිහිල්ලා පෙන්නන්නම්. ඒක access කරන්නේ මෙතන ඔයා settings වලින් ගිහිල්ලා scheduled action කියන එක මෙතන ඔයාලට තියෙනවා. හරි. දැන් scheduled action කියන්නේ මොකක්ද? scheduled action කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාට උදේට දැන් ඔයා
නිවුස් බලන වෙලාවක් තියෙනවානේ. නිවුස් බලන වෙලාවට ඔයාට ලෝකේ වෙන දේවල් දැනගන්න ඕන. නැත්නම් AI ෆීල්ඩ් එකේ වෙන දේවල් දැනගන්න ඕන. එතකොට ඔයාට උදේම මැසේජ් එකක් එන විදිහට හදා ගන්න ඕනේ. ඒක තමයි මේ scheduled action කියලා කියන්නේ. දැන් අපිට පුළුවන් දැන් මෙතනින් දැන් මම දාලා තියෙනවා දැන්ට daily AI නිවුස් එන අන්තිම පැය 24 වෙච්ච නිවුස් ටික මට උදේට මැසේජ් එකක් එන විදිහට මම හදලා තියෙනවා scheduled එකක්. ඒක මෙතනින් on off කරගන්න ඒ chance එක තියෙනවා. දැන් මේක හරියටම උදේ 9 වෙද්දි මට මැසේජ් එක එනවා. මේකේ මැසේජ් එක පෙන්නනවා ඒ වුණාට notification එක එන්නේ mobile phone එකට. ඒ වගේ features තියෙනවා. දැන් මම පෙන්නනම් අද උදේ ආපු එක. දැන් මේ තියෙන අද උදේ ආපු එක. හරි. මේ දේවල් ඇවිල්ලා තියෙනවා කියලා. දැන් මම මේ simple prompt එකක් දීලා තමයි මේ වගේ දේවල් ඇවිල්ලා තියෙන්නේ. ඒවට ඒක ඇඩ් කරගන්න පුළුවන්. දැන් මෙතන new action කියලා බටන් එකක් තියෙනවා. අනික අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕනේ ඔයා same account එකෙන් ඉන්නවනේ phone එකේද එතකොට තමයි ඔයාට මේ notification එක එන්නේ. ඔය වෙන account එකකින් ඉඳලා හරියන්නේ නැහැ. ඔය same account එකේ හිටියාම notification එක ඔයාට එනවා. notification එක ආපුවම පස්සේ ඔයාට ඕනනම් ආයෙ මෙතනින් ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඉතින් මෙතන new action කියලා එකක් තියෙනවා ඒක select කරන්න. දැන් ඔයාලට තියෙන්නේ name එක දෙන්න මොකක්ද ඕනේ කියලා. instruction දෙන්න schedule එක schedule වෙන්න ඕනේ කොහොමද daily ද weekly ද monthly ද කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට time එක දෙන්න තියෙන්නේ. දැන් මම create කරගෙන මම ඔයාලට පෙන්නන්නම්. මෙතනින් edit ගිහිල්ලා පෙන්නුවා. මම මේ simple instruction එකක් දීලා තියෙන්නේ. මම name එක දීලා තිනවා daily AI news කියලා. instruction එකට දීලා තියෙන්නේ look for the latest AI and tech news from the past day කියලා. ඒ කියන්නේ අන්තිම පැය 24 තමයි වෙච්ච AI news තමයි මට එන්නේ daily හරියටම උදේ 9ට. හරියටම උදේ 9 වෙද්දී ඔයාලගේ phone එකට message එකක් විදියට එනවා. ඒක තමයි මේ scheduled action එකෙන් වෙන්නේ. හරි. මම හිතනවා ඔයගොල්ලෝ scheduled action එකක් ගැන හොඳ idea එකක් ආවා කියලා. free එකේ තියෙනවා නම් try කරන්න මේවා. හැම එකක්ම අනිවාර්යෙන් ජෙම්ස් කියන එක try කරන්න notebook LM එක ගොඩක් බලන්න ඒක ගොඩක් දේවල් ගන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලෝ වීඩියෝ එඩිටින් කරනවා නම් flow එක use කරන්න flow එකෙන් මාර දේවල් කරන්න පුළුවන් ඔයගොල්ලෝ ඒ කියන්නේ ඔයගොල්ලෝ TikTok එකේ scroll කරද්දී දකින්න 95ක් වීඩියෝස් හදන්න flow එකෙන් එහෙම කිව්වම flow එකේ gap එක දැනගන්නකො flow එක තමයි වීඩියෝස් generate කරන්න හොඳම එක හරි අදට මම උගන්වන්න ආපු ටික හරි ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහගන්න පුළුවන් ඔයගොල්ලන්ට මොන හරි ලින්ක්ස් ඕන නම් notebook LM එක ගැන ඊට පස්සේ flow එක ගැන ඒ වගේ මොන හරි ලින්ක්ස් ඕන නම් group එකේ admin කෙනෙක්ට message කරන්න link එක ඉල්ලගන්න පුළුවන්. හරි. ඊළඟ අදට session එක නවත්තනවා. හෙට අ, අපි හෙට recording එක දානවා. ඊට පස්සේ අපි හෙට podcast එක තියෙනවා අපේ weekly podcast එක Friday තියන්න හැදුවේ. ඒ වුණාට හෙට තමයි මේ podcast එක තියන්නේ. මේ week එකේ විතරක්. ඊළඟ week එකේ ඉඳන් අපි Friday තියන්නේ. අ, අනිවාර්යෙන් පුළුවන් නම් හෙට පොඩ්කාස්ට් එකකට join වෙන්න. ඔයාලට AI news ගොඩක් දැනගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ වීක් එකේ ඉඳන් කරන ප්ලෑන් එක හෙට දානවා group එකට. එහෙනම් good night හැමෝටම. thank you join වුණාට.